ඔන්න හවස තේ බොන වෙලාවට කන්න ගන්න හරි එහෙම නැත්නම් රෑ කෑමට උනත් හදා ගන්න පුළුවන් ලේසි බිත්තර රොටි රෙසිපි එකක් තමයි අද අරගෙන ආවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය බිත්තර රොටි හදනකොට පිටි අනලා තෙල් වල දවටලා ගොඩක් වෙලා තියලා තියන්න එපයි. මේක එහෙම නෑ බ්ලෙන්ඩර් කප් එකකට දාලා හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් ලේසි රෙසිපි එකක්. ඉතින් ආදරෙන් මතක් කරනවා ඔයා මගේ වීඩියෝ බලන්න channel එක subscribe නොකරන channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. කලින් කිව්වා වගේ පිටි අනන්න කරදර වෙන්න ඕනේ නැහැ. අපි බ්ලෙන්ඩර් කප් එකේ තමයි මිශ්‍රණය අනාගන්නේ. මම මේ විදිහට ලොකු බ්ලෙන්ඩර් කප් එක අරගෙන මෙෂරින් කප් එකෙන් එකක් පාන් පිටි දානවා. ඒ කප් එකෙන්ම පොල් කිරි කෝප්ප එකයි වතුර කෝප්ප එකයි දා ගන්නවා. මෙෂරින් කප් එකක්ම අවශ්‍ය නැහැ. ඔයා ළඟ තියෙන ඕනම කෝප් එකකින් මේක මනලා ගන්න පුළුවන්. මොකද එකට එක අනුපාතයට දාන නිසා. ඒකට මම එකතු කරගත්තා බේකින් සෝඩා තේ හැඳි භාගයයි ලුණු තේ හැඳි එකයි. මෙන්න මේ විදිහට තමයි බ්ලෙන්ඩ් කරගෙන ආපුවාම මිශ්‍රණය තියෙන්නේ. මේකට බේකින් සෝඩා තේ හැඳි භාගයක් අනිවාර්යෙන් දාගන්න. එතකොට තමයි මේ රොටි එක හරියම මෘදුවට හැදෙන්නේ. මේ බලන්න මෙන්න මේ වගේ දියාරු මිශ්‍රණයක් තමයි තියෙන්නේ. ඔයා non stick නොවන රොටි තැටියක වගේ මේක හදන්න හිතන් ඉන්නවා නම් වතුර කෝප්ප එකක් දාන්න එපා භාගයක් දාන්න. ඒක මම එහෙම පැත්තකින් තියලා වෙන භාජනයකට බිත්තර 3ක් දා ගන්නවා. එකින් එක වෙන වෙනම කඩලා එකතු කරගන්න. ඒකටම පොඩිවට කපාගත්ත තක්කාලි ගෙඩියක් අමු මිරිස් කරල් පහ 6ක් බීලුණු ගෙඩියකුත් එකතු කරගත්තා. ළඟ තිබුණු නිසා කැරට් පොඩ්ඩකුත් දාගත්තා. ලුණු තේ හැඳි භාගයයි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි එකතු කරලා මම හොඳට ඒක කලවම් කරගන්නවා. කෑලි මිරිස් කුඩු වගේ දේවල් දාන්න යන්න එපා. මොකද අපි මිශ්‍රණයට බේකින් සෝඩා එකතු කරගත්ත නිසා මිරිස් කුඩු දැම්මොත් විස වෙන්න පුළුවන්. දැන් හරි දැන් අපිට හදා ගන්න තමයි තියෙන්නේ. මම මේ වගේ පොඩි සෝස් පෑන් එකක් තමයි අත ගත්තේ. මොකද එක සමාන පොඩි බිත්තර රොටි හදා ගන්න ඕන නිසා. මිශ්‍රණයෙන් එක හැන්දක් මම එකතු කරලා මේ විදිහට භාජනයේ වටේට දෙතුන් පාරක් කරකවලා මතු පිට හොඳටම තැම්බෙනකන් තියලා තිනවා. ඔයාට කැමති නම් මූඩියකින් වහ ගන්න උනත් පුළුවන්. දැන් බිත්තර මිශ්‍රණයෙන් හැඳි දෙකක් වගේ එකතු කරලා හොඳට මතු පිට දාගෙන මේක අනිවාර්යෙන් පියනකින් වහලා තැම්බෙන්න අරින්න. ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. මේ බලන්න දැන් මතු පිට හොඳට තැම්බිලා තියෙන බිත්තර මිශ්‍රණය. යටපැත්තත් හරි ලස්සනට හැදිලා තියෙනවා. ඔයා කැමති නම් මේක අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් පුච්චලා ගන්න පුළුවන්. මම මේ විදිහට දෙකට මැදින් නමා ගන්නවාද. මෙන්න මේ විදිහට දෙකට මැදින් නවාගෙන දෙපැත්ත දාලා තව චුට්ටක් මේක පුච්චගෙන මම මේක ලිපෙන් බා ගන්නවා. මේ විදිහට සේරම බිත්තර රොටි ටික ඔයාට හදා ගන්න පුළුවන්. මේ විදිහට ලස්සනට සිදුරු වෙන්න හදන්නේ අපි මේකට බේකින් සෝඩා එකතු කරගත්ත නිසා. ඔයා බේකින් සෝඩා දාගන්න කැමති නැත්නම් බේකින් සෝඩා නොදා වුණත් මේ රොටි එක හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රස බිත්තර රොටි ටික. ඇත්තටම මේක හරිම රසයි. රොටි එක ගොඩාක් මෘදුවට තියෙනවා. ඒ හින්දා කන්න කිසිම අපහසුාවක් නැහැ. රෑ කෑමට උනත් ගැලපෙනවා. ඉතින් ඔයාලටත් මේක අනිවාර්යෙන් හදලා බලන්න පුළුවන්. ඔයා මගේ වීඩියෝ එක බැලුවා නම් වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. තව මේ වගේ රස වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලට.